ෆොටෝෂොප් වලින් ප්‍රොෆෙෂනල් ස්ක්‍රීන් රෙකෝඩිෂන් එකක් කරමු. හරි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆොටෝෂොප් ඕපන් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට යූස් කරන්නේ ෆොටෝෂොප් 2020. මගේ PC එකේ මේ version එක ගොඩක් stable run කරගන්න පුළුවන් හින්දා තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඔයාලට ඔයාලා කැමති version එක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් මම මේ විදිහට යූස් කරන්නේ මෙන්න මේ image එක. ඔයාලට පුළුවන් මේ image එක පළල description එකේ තියෙන link එක හරහා download කරගන්න. හරි බැලුවටම මේ image එක තියා බැලුවට පස්සේ ඔයාලට පේනවා මේ image එකේ ගොඩක් spots ප්‍රමාණයක් තියෙනවා සහ මේ ෆේස් එකට ගොඩක් ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ගොඩක් ලෝ ගේමක් දෙනවනම් අපිට මේක රිකවර් කරගන්න. නමුත් අද අපි කතා කරන්නේ වැඩි කොහොමද කරගන්නේ කියලා ප්‍රොෆෙෂනල් විදිහට අපි වරමු. හරි. දැන් මම මේ ඉමේජ් එක අපේ Photoshop එකට ඇඩ් කරගන්නවා මේ විදිහට. හරි. මේ විදිහට මගේ ඉන්ටර්ෆේස් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. මට දැන් Photoshop වල වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. බැලුවටම ඔයාලට පේනවා ගොඩක් highlight වෙලා පේන spots ටිකක් මේකේ තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරිය තියෙන මේ ස්පොට් එක ඒ වගේම මෙන්න මේ පේලියට තියෙන ස්පොට් එක වගේම මේ ඉමේජ් එකේ highlight වෙලා අපිට පේනවා අපි මුලින්ම ඒ ස්පොට් එක අයින් කරගෙන ඉමු. ඉතින් මේ වෙලේට අපිට පාවිච්චි කරන්න පුළුවන් සරලම tool එක තමයි spot healing brush tool එක. ඔයාලට වෙනත් ක්‍රමයකින් හරි මේක අයින් කරගන්න පුළුවන්. නමුත් අද අපි ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන හින්දා අපි අද spot healing brush tool එක පාවිච්චි කරමු. හරි. ඔයාලට පුළුවන් keyboard එකේ J එක press කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට spot healing brush tool එක ලබා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ මේ වගේ අර ගොඩක් highlight වෙලා තියෙන spots උඩ නිකන් normally click කරගෙන යන එක. දැන් ඔයා වැඩේ කියලා හිතලා මේ හැම spot එකක්ම උඩ click කරන්න යන්න ඒවා. මොකද එහෙම කරොත් එහෙම මේ image එක හොඳට පේනවා edit කරලා කියලා සහ අපිට වෙන්න ඕන දේ වෙන්නේ නැහැ. නිකන් image එක කැත වෙනක විතරයි වෙන්නේ. හරි. දැන් අපි අර highlight වෙච්ච spot එක අයින් කරන් ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මේ image එකේ ඩුප්ලිකේට් එකක් ගන්න එක. ඒකට මට කරන්න පුළුවන් සරලම දේ තමයි මේ layer එක ඇදගෙන ගිහිල්ලා add layer වල අත්තරින එක. ඊට පස්සේ මට මේ විදිහට අලුතින් තව layer එකක් ආවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන normal කියලා තියෙන effect එක blending mode එක මම මෙතනින් වෙනස් කරගන්නා vivid light කියන blending mode එකට. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ layer එක smart object එකක් විදිහට convert කරගන්න එක. ඉතින් ඒකට ඔයාලට පුළුවන් අදාළ layer එකට right click කරලා මේ විදිහට convert smart object කියන බටන් එක උඩ click කරන්න. හරි. දැන් අපේ layer එක හරියටම smart object එකක් වෙලා නම් ඔයාලට මේ preview image එකට එහා පැත්තෙන් මේ smart object එක icon එක බලා ගන්න පුළුවන්. හරි. එහෙම පෙන්නනවා නම් ඔයාලගේ image එක ඇත්තටම smart object එකක් වෙලා. smart object එකක් කරගත්ත පස්සේ අපිට මේකට අවශ්‍ය වෙන effects ටික add කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම මම කරන්නේ image එකට ගිහිල්ලා adjustment වල තියෙනවා invert කියන option එක. මම අන්න එක click කරනවා. හරි. ඒක click කර ගමන් අපේ මුළු image එකම අපේ මුළු screen එකම තනකරම අලු පාටට හැරෙනවා. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් අපිට පොඩ්ඩක් නිල් පාටින් display වෙලා තියෙනවා. හරි. අපි ඒ වගේ දැම්ම හිතන්නේ නැතුව අපේ ඊළඟ step එකට යමු. ඊළඟ step එක තමයි filters වලට ගිහිල්ලා මෙතන other කියන option වල තියෙනවා high pass කියලා effect එකක්. මම අන්න ඒක දාගන්නවා. හරි. ඒක දාගත්තා පස්සේ අපේ image එක කලින් තිබ්බ විදිහටම ආවා. නමුත් පොඩි blur ගතියක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඒක තිබ්බට බය වෙන්න එපා. අපි අද ඒකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන radius එක අපිට චුට්ටක් එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. මේක හදාගනිද්දි ඔයාලා මේ image එක සම්පූර්ණයෙන්ම පේන්න ඕනේ කියලා හිතලා මේ විදිහට උඩක් අඩු කරගන්න එපා. එහෙම වුණොත් එහෙම අපේ spots එක නැවතත් display වෙනවා. ඒක හින්දා මම මේක අවම වශයෙන් ඔයාලා 12.5ත් ඊට වැඩි ගාණක් අතර කියන්න. ඒ වගේම ගොඩක් වැඩි කරගන්නත් එපා. එහෙම වුණොත් එහෙම මේක ටක් ගාලා අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙන්න මේ වගේ හරියකින් තියලා ඕකේ කරගන්නවා. හරි. දැන් අපිට ඉෆෙක්ට් එක හරියට වෙලා ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ මේකේ තියෙන මේ බ්ලර් ගතිය ගොඩක් වැඩි මේ ඉමේජ් එකට. අපි දැන් කරන්නේ ආයෙත් ෆිල්ටර්ස් වලට ගිහිල්ලා බ්ලර් වල Gaussian blur පාවිච්චි කරන එක. හරි. ඒක දුන්නට පස්සේ පොඩ්ඩක් අපේ image එකේ highlight ගතිය වැඩි වුණා. ඒ වගේම blur ගතිය පොඩ්ඩක් අඩු වුණා. හරි. ඉතින් මේක ඔයාලට එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන් ගානට මම
පොට්ටක් මෙන්න මේ වගේ ගානකින් තියාගන්න රේඩියස් එක පික්සල් 2ක් වගේ තියන්න ඊට පස්සේ මම ඕකේ කරගන්නවා හරි දැන් තාමත් වැඩ ඉවර නැහැ අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපි මේ ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් මේ දේවල් ටික ඇඩ් කරගත්ත ලේයර් කුඩු සෙට් කරලා පල්ලෙහා ලේයර් පැලට් එකේ තියෙනවා ඇඩ් ලේයර් මාස්ක් ඔප්ෂන් එක මෙන්න මේ අයිකන් එක උඩ ටික් කරගන්න හරි ඊට පස්සේ ඔයාලට ලේයර් මාස්ක් එක ඇඩ් වුණා නම් මේ වගේ සුදු පාට රෙක්ටැන්ගල් එකක් පැත්තෙන් එනවා ඔයාලට ඒක ඇවිල්ලා නම් ඔයාලගේ ලේයර් මාස්ක් එක අදාළ ලේයර් එකට ඇඩ් වෙලා තමයි තියෙන්නේ හරි දැන් මම ලේයර් මාස්ක් එක උඩ ක්ලික් කරලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි i එකයි ප්‍රෙස් කරනවා හරි ඊට පස්සේ දැන් අපේ ඉමේජ් එක ආයෙත් තිබ්බ විදිහට ආවනේ හරි බය වෙන්න එපා මේ වෙලාවේදී අපි ලේයර් මාස්ක් එක පාවිච්චි කරන හින්දා අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙන ටිකට විතරක් අර අපි ඇඩ් කරගත්ත ඉෆෙක්ට්ස් ටික දාගන්න හරි ඒ වැඩේ කරන්නේ කොහොමද ඔයාලට තියෙන්නේ කීබෝඩ් එකේ බ්‍රෂ් ටූල් එක අරගන්න එක ඔයාලට පුළුවන් ඒක මෙතනින් ටූල්ස් වල ටූල් පැලට් එකෙන් සිලෙක්ට් කරගන්න එහෙම නැත්නම් සරලවම කීබෝඩ් එකේ B එක ප්‍රෙස් කරන්න හරි දැන් මම කරන්නේ මේ විදිහට අපේ මේ ස්පොට්ස් උඩ මේ බ්‍රෂ් ටූල් එක ඇදගෙන අනේක ඉතින් මම මේවාදී මුළු ෆේස් එකෙම මේ බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා අපි මේක ඇද ගන්නවා ඔයාලත් අනිවාර්යෙන්ම මුළු ෆේස් එකම මේ විදිහට බ්‍රෂ් කරගන්න අනිවාර්යෙන් නැත්තම් සමහර තැන්වල ටිකක් වෙනස් විදිහට ඩිස්ප්ලේ වෙන්න පුළුවන් එහෙම ඩිස්ප්ලේ වෙන එක නවත්තන්න තමයි මුළු ෆේස් එකේම මේ විදිහට බ්‍රෂ් කරගන්නේ හරි ඉතින් ෆේස් එකම කිව්වට ඔයා මේ වෙලාවේදී මේ තොල් වල එහෙම බ්‍රෂ් කරගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම පොඩි වෙනසක් පේනවා. ඒකින්ද තොල් ඇරෙන්න අනිත් දේවල් මේ විදිහට බ්‍රෂ් කරගන්න. හරි. අපි දැන් බලමු අපේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මේක තමයි අපේ ෆයිනල් ලුක් එක. දැන් අපි බලමු අපේ ඉමේජ් එක කලින් තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි. හරි. මේ තියෙන අපි ඇඩ් කරගත්ත ඉෆෙක්ට්ස් ටික අපි එඩිට් කරගත්ත දේවල් ටික මම දැන් මේ ලේයර් එකේ විසිබිලිටි එක හයිඩ් කරනවා හරි මේ තියෙන්නේ අපි එඩිට් කරන්න ගත්ත ෆොටෝ එක හැබැයි මේ තියෙන්නේ අපි එඩිට් කරපු ෆොටෝ එක ඔයාලට පේනවා ඇති ගොඩක් ලොකු වෙනසක් වෙලා තියෙනවා ඒ වගේම ගොඩක් ප්‍රොෆෙෂනල් ලුක් එකක් දැන් මේ ඉමේජ් එකේ තියෙනවා ඉතින් ඔයාලා මේ ඉමේජ් එක කාට හරි පෙන්නුවොත් එහෙම එයාලට නිකන්වත් හිතා ගන්න බෑ මේකේ කලින් ස්පොට්ස් මේ විදිහට තිබ්බද කියලා මොකද අපි එච්චරට මේක ප්‍රොෆෙෂනල් විදිහට කරලා තියෙන්නේ ඉතින් ඔයාලට මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන් තවත් ඉමේජස් කීපයක් එක try කරලා බලලා ඒ වගේම මේ ඇඩ්ජස්ට්මන්ට් එහෙම පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරලා බලලා ඔයාලට කැමති විදිහට මේක try කරලා බලන්න පුළුවන් ඔයාලා Photoshop ඉගෙන ගනිද්දී ඔයාලා මේක කරලා බලද්දි තමයි ඔයාලට ඒක කොහොමද කරන්න කියන එක හරියටම ඔළුවට අයිඩියා එකක් යන්නේ එහෙනම් මම දැන් හිතනවා ඔයාලට මේක මීට වැඩි කරගන්න පුළුවන් ක්‍රම ඇති එහෙම තියෙනවා නම් මීට වැඩි ලේසි ක්‍රම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඒ වගේම මේ ක්‍රමය හොඳයිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා එහෙම හිතෙනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා එහෙනම් අපි මේ වගේම තවත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු ඔයාලා හැමෝටම තාක්ෂණයෙන් පිරුණු හෙට දවසක දෙපා මහට හිතේ නැ බම් මේ කහට කොල්ලෝ ආස කරේ මගේ වචනවල රහට ගැලපෙනේ උන් විතර ගන්නේ මේ මගේ පහට කලින් ඉදාන්ම බලාන හිටියට රැක් එක දාන්නේ පහට ආදරේ විසක් නම් විස නසන්න ඕනේ විසෙමලු මලට මි මැස්සෝ වගේ කෙල්ලෝ මගේ පස්සෙමලු හඳ වට යද්දි මට මතක් වෙන්නේ එක්සමලු රූපේ දැක ගම මට සෙමත් එක කැසමලු